අඳුරු රහස් ගණනාවක් සඟවාගෙන සිටින ලෝකයේ විශාලතම වනාන්තරය ඇමසන් කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. මේක නිකම්ම නිකම් වනාන්තරයක් නෙමෙයි. අඳුරු රහස් ගණනාවක එකතුවක්. ඇමසන් ගඟේ ගැඹුරු ජලය තුල විදුලි ඉල්ලා ගස් අතරින් ලෝකයේ බරින් වැඩිම සර්පයා ලෙස සලකන ග්‍රීන් ඇනකොන්ඩාත් ඇමසන් වනයේ සිටින භයානක සතුන්ට උදාහරණ කීපයක් විතරයි. මීට අමතරව ජලය ඝන මීටර් දහස් ගණනක් ඇමසන් වනාන්තරය විසින් වායුගෝලයට නිපදවනවා. අපි නොදන්න ජනාවාස බොහෝමයක් තවමත් ඇමසන් වනාන්තරය තුල ජීවත් වෙනවා. මේ අතරින් ඇතැම් ජනාවාසවල ආරම්භය මීට අවුරුදු දහස් ගණනකට ඉහතදී සිදු වූ බව විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. අපි අද බලන්න යන්නේ ලෝකයේ උදරය කියලා සලකන ඇමසන් වනාන්තරය පිළිබඳව අදාහගත නොහැකි කරුණු 10ක් ගැන. අංක 1 ඇමසන් ගඟ. ඇමසන් ගඟ තමයි ලෝකයේ විශාලතම ගංගාව ලෙස සැලකන්නේ. ලෝකයේ ඇති අනිකුත් විශාලතම ගංගා 7 එකට එකතු කළත් සපයන ජල ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඇමසන් ගංගාව විසින් පරිසරයට මුදා හරිනවා. මේක ඉලක්කමක් විදියට ගත්තොත් ඝන මීටර් 2,09,000ක් පමණ වෙනවා. 2 වනාන්තරයේ විශාලත්වය. මෙම වනාන්තරය වර්ග කිලෝමීටර් මිලියන 6.7ක් පුරා විහිදිලා තියෙනවා. මේක රටක් විදියට සැලකුවොත් ලෝකයේ 9 වෙනි විශාලතම රට මේක. මේ විශාලත්වය ඉන්දියාවටත් වඩා වැඩි. 3 ජෛව විවිධත්වය. එක හෙක්ටයාර් එක්ක අක්කර විදියට ගත්තොත් අක්කර 2.5ක තියෙන ගස් ගණන සාපේක්ෂව ඇමරිකාවේ එක හෙක්ටයාර් එක්ක ඇති ගස් ගණනට වඩා වැඩි. ඉලක්කමක් විදියට ගත්තොත් මෙහි ඇති ශාක විශේෂ ගණන ආසන්න වශයෙන් 16000ක් විතර වෙනවා. ඒ වගේම මෙහි ඇති ගස් ගණන බිලියන 390ක් විතර වෙනවා කියලා ආසන්න වශයෙන් ගණන් කරලා තියෙනවා. 9 ශාක හෝ සත්ත්ව විශේෂ හමුවීම. ඇමසන් වනය තුල සෑම දින දෙකකට වරක්ම නව සත්ත්ව හෝ ශාක විශේෂයක් හොයා ගන්නවා. නිසා ඇමසන් වනාන්තරය කියන්නේ ලෝකයේ විශාලතම ජෛව විවිධත්වයකින් යුත් ගබඩාවක්. අංක 5 ග්‍රීන් ඇනකොන්ඩා. ලෝකයේ බරින් වැඩිම සර්පයා ලෙස සලකන ග්‍රීන් ඇනකොන්ඩා මේ ජීවත් වෙනවා. මේ සතාගේ බර ආසන්න වශයෙන් කිලෝ 250ක් විතර වෙනවා. නිකන් හිතලා බලන්න ඇමසන් වනයේ මේ වගේ සත්තුත් එක්ක දවසක් ගත කරන්න උනොත් මොන වගේ හැඟීමක් අපිට දැනේවිද? 6 විදුලි ඉල්ලා. ඇමසන් වනයේ ඉන්න තවත් භයානක සතෙක් තමයි විදුලි ඉල්ලා කියන්නේ. මේ සතාගේ ඇඟේ වෝල්ට් 600ක් දක්වා විදුලිය නිපදවනවා. මේක අශ්වයෙක්ට වැදුනොත් ඒ සතා බිමට වැටෙන්න තරම් මේක බලවත්. 7 ජලය සහ වැසි. ඇමසන් වනාන්තරය ලෝක ජනගහනයෙන් 20%කට පමණ නැවුම් ජලය නිෂ්පාදනය කරනවා. ඒ වගේම ගස්වල වියෝජනය මගින් වායුගෝලයට ජල වාෂ්ප නිෂ්පාදනය කරනවා. මෙමගින් ඇමසන් වනාන්තරයට අවශ්‍ය වර්ෂාව ඇමසන් වනාන්තරයටම නිපදවා ගන්න පුළුවන්. 8 ලෝක උෂ්ණත්වය අඩු කරන්න ඇමසන් වනාන්තරයේ දායකත්වය. කලින් සඳහන් කරා ඇමසන් වනාන්තරයේ බිලියන 390ක් විතර ගස් තියෙනවා කියලා. මේ හැම ගසක්ම වගේ කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. ලෝක උෂ්ණත්වය වැඩි වෙන ප්‍රධානතම හේතුව තමයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. මෙහි ඇති ශාක වලින් නිකුත් කරන ජල වාෂ්පත් ලෝක උෂ්ණත්වය අඩු කිරීමට හේතු වෙනවා. 9 ගෝත්‍රික ජනාවාස. ඇමසන් වනාන්තරය තුල තවමත් හඳුනා නොගත් ගෝත්‍රික ජනාවාස ජීවත් වන අතර ඔවුන් නවීන ජනාවාස වලින් වෙන්ව අවුරුදු දහස් ගණනක් පැරණි සිය සම්ප්‍රදායන් සිරිත් විරිත් සහ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ජීවත් වෙනවා. 10 වනාන්තර විනාශය. පසුගිය අවුරුදු 10 තුල ඇමසන් වනයෙන් 117ක් පමණ විනාශ වෙලා තියෙනවා. මෙයට ප්‍රධාන හේතු ලෙස සම්පත් කැණීම, වනාන්තරය කැපීම, ගිනි තැබීම සහ නව මාර්ග ඉදිකිරීම පෙන්වා දෙන්න පුළුවන්. මෙයින් සතුන් සහ ශාක අහිමි වෙනවා. ඒ වගේම ලෝක උෂ්ණත්වය වැඩි වෙනවා. වැසි රටාව වෙනස් වීම ඇති වෙනවා. මීට අමතරව ඇමසන් වනාන්තරය තම නිවහන කරගෙන ඉන්න දහස් ගණනක් වූ සතුන්ට තම නිවාස අහිමි වෙනවා. මේක සතුන්ට විතරක් නෙමෙයි මිනිසුන්ගේ අනාගත උන්නතිය වෙනුවනුත් බලපාන්න පුළුවන්.
මේ නිසා ඇමසන් වනාන්තරය සුරැකීම කියන මාතෘකාවට ලෝක බලවතුන්ගේ දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ස්වභාවදහම තමයි ලෝකයේ තියෙන වටිනාම සම්පත. එය විද්‍යාවට පවා පැහැදිලි කර නොහැකි අයිස්චර්යයක්. කොහොම වුණත් ස්වභාවදහම නැත්තම් අපිත් නෑ කියන එක තරයේ මතක තබා ගන්න ඕන. ඕගොල්ලෝ මේ ගැන මොකක්ද හිතන්නේ? ඕගොල්ලොට ඇමසන් වනාන්තරයේ එක දවසක් ජීවත් වෙන්න වුණොත් මොනව නම් වේවිද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම දැනුම මීඩියා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්නත් අමතක කරන්න එපා. මෙවැනි වටිනා වීඩියෝ බලන්න දැනුම මීඩියා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.